කවුද කොමේ? හෙලෝ මේ කවුද කතා කරන්නේ? ඔව් මේ මට කලිනුත් කෝල් එකක් ගන්න තිබ්බා. කොහෙන්ද කතා කරන්නේ කියන්නකෝ. හෙලෝ මේ ගගනමල්ලිද කතා කරන්නේ? ඔව් ගගනමල්ලි තමයි කතා කරන්නේ. මේ කොහෙන්ද කතා කරන්නේ කියන්නකෝ යක්. අඩඩෝ ගගනමල්ලි. ඔබට දැන් මේ අපේ නම්බරුත් අමතක වෙලා, ඔබට අපිවත් අමතක වෙලා. ඔබට ඔහොම ගියොත් එහෙම ගත්තු ණය ටිකත් අමතක වෙන්නේ බං. පිස්සු දාලා අයියේ මේ මං කොහොමත් මේ අද ඕගලන් ගෙවල් පැත්තේ එන්න හිටියා අයියා හවස් වෙලා මේ ගෙවල් පැත්තේ රවුම ගහලා මේ ණය ටිකක් දීගෙන යන්න අයියේ. නෑ උඹ එන්න ඕනේ නෑ ගගන මල්ලි අපේ ගෙවල් පැත්තේ මේ මං කොහොමත් අද උඹලා ගෙවල් පැත්තේ එලා රවුමක් ගහලා මේ ණය ටික අරයි යන්න එන්නම්කෝ මේ ණය ටික නැස්ති කරලා තියපන්. උඹට මේ ක්‍රම දෙකක් තියෙනවා මේක විසඳ ගන්න. මේ එක්කක් මේ කොහොම ණය ටික නැස්ති කරලා තියපන් නැත්තම් දත් නැතුව බත් කරලා නැස්ති යන් උඹ. අයියේ මේ හරි අයියේ මේ අයි මං එන ණය ටික නැස්ති කරලා තියන්නම් අයියේ මේ මං එනම් ගෙදර ඉන්නම්කෝ මේ අයි ඔයා එන්න කලින් මේ කෝල් එකක් දෙන්න පුළුවන්ද මේ ඉතින් මට පුළුවන් මේ අම්මට කියලා මොනවා හරි කන්න එහෙම නැස්ති කරලා තියන්න මේ ඊට පස්සේ බැරිය කාලා බීලා එහෙම මේ ණය ටික අරන් එහෙම යන්න බැරිය එතකොට මේ මම එන්න කලින් නම් කෝල් දෙන්නේ නැහැ ගනමල්ලි මට ඕන වෙලාවට විතරයි මම එන්නේ මේ උඹ සල්ලි ටික නැස්ති කරලා දීපන් මේ උඹ මේ බොරු කියලා එහෙම කොහෙවත් මේ පයින් අයම නෙමෙයි මේ සල්ලි ටික නැස්ති කරලා දීපන් නැත්නම් උඹ මගෙන් මැරුම් කන වේ ඕනම කරමක්කා මේ ඔයා එන්නකො මං ගෙදර ඉන්නම් හොඳේ. හරි අයියේ එහෙනම් මං තියනවා මේ බුදුසරණයි. හරි තියපන් බුදුසරණයි. සල්ලි ටික ලෑස්ති කරලා තියපන්. නැත්තම් උඹගෙන් මැරුම් කනවා. සෙවලයා. අම්මට සි මාර වැඩේ වෙන්නේ. එලා අයියනේ යකෝ කතා කරේ මාර වැඩේ වෙන්නේ. ඉංචිලයා ගෙදර ගිහිල්ලවත් හැංගෙන්න ඕනේ. ෂේ. ඉංචිලත් ඔතුගේ අප්පා ගමේ ගියේ දැන් මම මොකද්ද කරන්නේ? කැලේ ගිහිල්ලා ඇඟෙන්න ඕනේ නියමයි. අරු වෙනවත් දන්නේ නැහැ මාර වැඩි වෙන්නේ. අරුට මෙතනදී නම් මාව හොයාගන්න වෙන්නේ නැහැ. මේ පොල් ගහලා යනවා නම් ආදි ලොයෙත් හොයාගන්න වෙන්නේ නැහැ. යකෝ කොහේ ගොංගෝතයා මට මේ ගෙදර ඉන්න නෑ නේ මේ මාව රස්තියල් කරනවා. ගෙදර ඉන්න නැහැ කියලා මේ කැලෙත් පැනලා මාර ඉන්නේ. හොර ගෝතයා හිටපියතෝ. කොහොමද ගෙදර ඉන්නේ කියලා කොහොමද කලේ මැනි මට බොරු කියන්නේ ගොංගෝතයා ගගනමල්ලි මේකයි බං සීන් එක අපේ ගෑණි කෑ ගහනවා බං මට උඹට ණය ටික දීලා මල වදේ බං අනේ පුළුවන් නම් මේක කරලා දියම් බං මට ණය ටික අනේ පුළුවන් නම් දියම් බං හරිද දෙනවද නැද්ද නේ අයියේ මට කරන්න යන්නම් කරන්න එපා අයියේ බං අයියට මේ හෙට උදේට අයියේ මේ අනේ මං හෙට උදේට ණය ටික සලස්සන්නම් අයියේ මේ මං අනිවාර්යෙන් හෙට උදේ අයියලාට දෙන්න මේ ණය ටික දෙන්නම්කෝ හොඳයි අයියේ ඉතින් ඔන්න ඔහමයි අද කොමඩි වීඩියෝ එක ඉවරුනේ හරිද ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න like කරන්න අනිවාර්යෙන් comment එකක් දාන්න අනිවාර්යෙන් subscribers ලා අපි 200ක් ගහමු එහෙනම් වීඩියෝ ඉවරයි let's go